කොහොමද යාළුවනේ අපි අද හන්දට ඇවිල්ලා ඉන්නේ අපේ අලුත්ම මාතරබත් කඩේ බ්‍රාන්ච් එකේ ඕපනින් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ කෑමවල රස කොහොමද කියලා. මේ ජෝඩුව ගෝණ පොළලු දෙන්නට බදින්න ඕන කිව්වා. මම බැන්දා. අලන්තරකයික ෆලරප්පුක බිහස්ස බිල්ෆි පලයන් බන්යන්න. තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ? මම කට්ටඩියා. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. බලන්න මේ කැලේ තියෙන ලස්සන. මේ වගේ තැනක් මම කවදාවත් දැකලා නැහැ. අනේ දෙයියනේ. බේරගන්න. මාව බේරගන්න. බීඩිය ගහපු ගමන් බොක සෙට් වුණා. මෙතන සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා අපි තවම හරියටම දන්නේ නැහැ. නමුත් මේ පිටසක්වල යානය කඩා වැටිලා තියෙනවා. වනසතුන් මිනිසුන්ට හුරුයි. උන් මිනිස්සු එක්ක ජීවත් වෙන්න ආසයි. අයිදෝ මාව බේරගන්න. පිටසක්වලේ මගේ පස්සෙන් එනවා. අනේ දෙයියනේ මාව බේරගන්න. වතුර ගලනවා. හැමදේම පාලනය කරලා තියෙන්නේ. මෙතන තත්ත්වය ඉතාමත් බරපතලයි. හමුදාව ප්‍රදේශය වට කරලා තියෙන්නේ. මගේ කුක්කු බලන්න දෙන්න ලයිව් එකට. ආසයිනේ ලයික් කරන්න ෂෙයා කරන්න. එතකොට ඒ යකා එකපාරටම ඉස්සරහට පැන්නා. එක තමයි වෙන්න ඕනේ. අපි බලමු. කසුන් අයියා කොහෙද උඹේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්නේ? කසුන් අයියා ගොඩක් ආදරෙයි මට. එයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම බොයිෆ්‍රෙන්ඩ්. ඌ මගේ මිනිහා. මගේ ළමයි දෙන්නගේ තාත්තා. මේ ලියවිල්ල තියෙන දේවල් ඇත්ත වෙන්න බෑ. මේක තමයි නියම කෑම. මේ වගේ රස කෑමක් මං කාලා නැහැ. දවසේ යව්වාදය. ඩෝබිලා සමග වාදයට නොයන්න. මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. ආයුබෝවන් මසුන් අල්ලන්න. අනේ දෙයියනේ. ගෝනපොළ හන්දිය ගාවටම එයාපෝට් එකකුයි වරායකුයි අපි ගේනවා. ගේනවාමයි. පරිස්සමෙන් පුතේ. හයියෙන් යන්න එපා. මාව බේරගන්න. මාව බේරගන්න. කොළඹ ට්‍රැෆික් එක හිර වෙලා මගේ හීන පේනවා දුර. බස් එක සෙනග අතරේ මගේ රැප් එක තමයි මට සැනසුම. මේ තමයි මහනුවර නගරය. දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හෝගාල පොකුණ දැකලා නැතිලු. අපේ නුවර වැව හෝගාල පොකුණට වඩා ලොකුයි කොල්ලෝ. මම කොහෙද ඉන්නේ? මේ සිතියම වැරදි. ලංකාවේ ප්‍රථම දිය යට දුම්රිය ගමනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මාව බේරගන්න. එයාලා මාව කණ්ඩ හදන්නේ. අනේ දෙයියනේ මාව බේරගන්න. මදුවක්කේ මත ඔයානතුවා ඉන්න බැ අර ගෙදර නැන්දම්ම පුතාට හොරෙන් සල්ලි දෙනවා. කුඹුක ගෝනපොළ ඔලබොඩුව වීදිය ගොඩ කෝරලීම පැත්තේ ලස්සන පොඩි මල්ලි කෙනෙක් නැද්ද? යන්න යන්න. මෙතනින් යන්න. මොකද මේ කරන්නේ? වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා. දැල්ල පොඩි කරන්න. අනේ දෙයියනේ මාව බෙරගන්න.
මගේ ආදරේ ඔයාට විතරයි හැමදාමත් මාමේ නගින්න. දැන් නගින්නේ නෑ පුතේ. මේ මගුල කොච්චර කළත් කෙලින් වෙන්නේ නෑනේ. එහෙම තමයි ඉතින්. හැමදාම එක විදිහට නෑනේ. මම මේ කුණාටුවට මුහුණ දෙන්න සූදානම්. අර බලන්න සුදු අලියෙක් කොහෙද මේ මිනිස්සු ගියේ? මට කතා කරගන්නවත් බෑ. මම මේ වගේ වැඩ කරන කෙල්ලෙක් නෙමෙයි. ලහිරු කියන තිරිසනා තමයි මේ හැම දෙයකටම හේතුව. ලහිරු මම උඹට සාප කරනවා. අනේ දෙයියනේ මාව බේරගන්න. මේක නම් මගේ අන්තිම දවස් ටික වෙන්නේ නැති. මට ගොඩක් බයයි. දෙයියනේ. AI නිසා IT කරන අයට ජොබ් නැති වෙනවලු. AI කොරයි මට. පරාට රොටි 10 ඕඩරේ හරි. කොත්තුව ඉක්මනට දාන්න. එක්කෙනෙක් මට කිව්වා මන්තරයක් කිව්ව හැටියේ ගහන්න එන වල්ලලි දුවනවා කියලා. අලන්තර කයිෆා පාර රබ්බුක බිහස් සහ බිෆ්ෆිලු. අලියා මට ඇරියේ නැති ටික විතරයි. බලන්න මේ පාරවල් ගොඩනැගිලි ඔක්කොම හෙල්ලෙනවා. ඔයාට පසිදු එක්ක මොකක් හරි තියෙනේද තරුෂි? ඔයා හිතාගෙන එකක් හිතාගන්න. මම දන්නවනේ මගේ හිත. පන්සල් වලට තියෙන පොලිම් පන්සල් වලට තිබුණා නම් නේද? එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව කන්න තිබුණා. මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා තියන්නේ ඒක මගේ වරදක් නෙවෙයි. මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද? තරිනු තමුසේ රැට කොහොද ඔය යන්නේ? මම තමයි බැට්මෑන්. I am the Batman. කොරියන් ගියා වගේ නෙවෙයි. වතු ඇතුලේ රිංගල අහුවෙන්න එපා බල්ලා. සම්පත් කියන දේ අහපන්. කොහොමද මම ඕඩර් කරු බඩු කෑලි ටික? රැට කොටන්න තියෙන්නේ මට. ලහිරු කිව්වට පොඩි කියලා මම හිතුවේ නෑ මේ තරම් පොඩි වෙයි කියලා. මිනිහා නිකන් මැගී නූඩල්ස් වගේ විනාඩි 2කින් ගියා. අපෝ පන්සලකට ඇරෙන්න මම ආයේ ලහිරු එක්ක මේ වගේ තැනකට එන්නේ නෑ. පාතර ඊයෝ තමා සක්වලම අල්ලන්නේ.